හායි යාළුවනේ මේ මගේ තුන්වෙනි තෙමු ඕඩර් එක. මගේ අනිත් ඕඩර්ස් දෙකෙත් වීඩියෝ මං කරලා තින්නේ. ඔයාලා බැලුවේ නැත්තම් ගිහින් බලන්න කියලා මං ආදරෙන් ඉල්ලනවා. මෙහෙම තමයි මගේ පාර්සල් එක ආවේ. අපි මේක අන්පැක් කරලා බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. මම මේ පරිස්සමින් තමයි මේක අන්පැක් කරන්නේ. මොකද සමහර අයිටම් බෑග් එකේ උඩින්ම තියෙන්න පුළුවන්. ඒක නිසා ඔයාලත් මේවා අන්පැක් කරද්දි බොහොම පරිස්සමින් අන්පැක් කරන්න ඕනේ. මෙහෙම තමයි තියෙන්නේ. අපි බලමු මොනවද තියෙන්නේ කියලා. මේක නම් පර්ස් එකක්. මේක මම ගත්තේ රුපියල් 700 ගානකට. මේක ගොඩක් හොඳයි කියලා මට හිතෙනවා. හොඳට හයියට එහෙම තිබුණා මේ පර්ස් එක. ඒත් මේක මට නම් නෙවෙයි මම මේ ගත්තේ අම්මට දෙන්න තමයි මම ගත්තේ. මට ඉතින් හිතුණා එයාලටත් මොන හරි ගෙනල්ලා දෙන්න ඕන කියලා. පළවෙනි පාර්සල් එකේ නම් මං තාත්තට gift එකක් අරගෙන දුන්නා. මේක ගත්තේ මං ඉතින් අම්මට. ඔයාලත් පාර්සල් දානකොට අනිවාර්යයෙන්ම පුංචි දෙයක් හරි අම්මටයි තාත්තටයි දාලා ඒ දෙන්නට ගිහිල්ලා දෙන්න. සමහර විට බණි ඇයි මේවට සල්ලි නාස්ති කරන්න කියලා. ඒ වුණාට කමක් නෑ. එහෙම දෙන්නකෝ. ඒක අපේ යුතුයකමක්නේ. එහෙම කරන අය දැනටත් ඇති. ඒ අය ඉන්නවනම් මටත් කමෙන්ට් එකක් දාන්න. මෙහෙම තමයි ඇතුළේ තියෙන්නේ පර්ස් එකේ. මේ තියෙන්නේ කොයින්ස් පොකට් එක. පර්ස් එකේ ෆෝන් එක එහෙම දාන්න පුළුවන්. ප්‍රමාණයෙන් ටිකක් ලොකුයි. මේ පර්ස් එකේ නම් මේ මෙතන මහලා තිබුණේ නැහැ. සමහර පර්ස් වල මේ ඔක්කොම පොකට් මැද්දෙන් මැහුමක් දාලා තමයි එවන්නේ. ඒ වුණාට මේකේ දෙපැත්තෙම තියෙනවා මොන හරි දාන්න පුළුවන්. මෙහෙම තමයි මේ පර්ස් එක තියෙන්නේ. ක්වොලිටි එක එහෙම ගොඩක් හොඳයි මේක. ඊළඟට තියෙන්නේ පෙන්සිල් බොක්ස් එකක්. මේකේ කලර්ස් ගොඩක් තිබුණා. මං ඉතින් සිලෙක්ට් කරේ බ්ලැක් කලර් එක තමයි. මේකත් ගොඩක් හයියට තියෙනවා. රුපියල් 800 ගාණක් වගේ තමයි මේක උනේ. මේ තියෙන්නේ මේකේ පොඩ්ඩක් එම්බෝස් කරලා තමයි තියෙන්නේ චිත්‍ර ටික. අපි ඇරලා බලමු මේක ඇතුළේ තියෙන විදිහ. මේ විදිහට තමයි තියෙන්නේ. මෙතන නම් අපිට කව කටු, අඩි රූල්, ඉරේසර් එහෙම දාන්න පුළුවන්. මෙතන පෙන්ස් ටික දාන්න පුළුවන් අපිට. ගොඩක් හයියට තියෙනවා මේ බොක්ස් එක. ඒ ප්‍රයිස් එකට නම් වර්ත් කියලා මං හිතනවා. මෙහෙම තමයි ඒක තියෙන්නේ. අපි බලමු ඊළඟට මොකද්ද තියෙන්නේ කියලා. මේක නම් ගොඩක් දෙනෙක් දන්නව ඇති. hair removal cream එකක්. මේක අපි අර කකුල් වල අත්වල රෝම අයින් කරනකොට ගාන ක්‍රීම් එකක් තමයි මේ තියෙන්නේ. මේක ගාලා විනාඩි 20ක් විතර හිටියට පස්සේ ඒක අපිට අයින් කරගන්න පුළුවන් ලේසියෙන්ම. ඊට පස්සේ තියෙන්නේ හොඳට සබන් හේම මොන හරි දාලා වොෂ් කරලා අරින්න. මේකේ ග්‍රෑම් 50ක් තමයි තියෙන්නේ ක්‍රීම්. අපි බලමු ඒක ඇතුළේ තියෙන විදිහ. මේ තියෙන්නේ නම් ඒක යූස් කරන විදිහ තමයි දාලා තියෙන්නේ. මේකේ කොකනට් ඔයිල් තියෙනවා කියලා දාලා තියෙනවා.
අපි මේක චුට්ටක් කඩලා බලමු මේක තියෙන විදිහ ඇතුලේ ක්‍රීම්. මම ඔයාලට පෙන්නන්නම් කඩලා. මෙහෙම තමයි ඇතුලේ ක්‍රීම් එක තියෙන්නේ. දියාරු ගතියට තමයි මේ ක්‍රීම් එන්නේ. මොකද අපිට ඒක ගන්න ලේසි නිසා. මේක මාර සුවඳයි. අපි බලමු ඉතින් ඊළඟට තියෙන්නේ මොකක්ද කියලා. මේකත් ක්‍රීම් එකක්. මේ ක්‍රීම් එක මම දැකලා තමයි ගත්තේ. මම මේක යූස් කරලා නැහැ. ෆස්ට් ටයිම් තමයි මේ යූස් කරන්න ගත්තේ. මේක වයිට්නින් ක්‍රීම් එකක්. අපේ දනිස් එහෙම වැලමිටි කිහිලි ප්‍රදේශ කළු වෙච්ච තැන් තියෙනවනේ. ඒ වගේ තැන් වලට ගාන එකක් තමයි මේ. මේකේ තියෙන රිසල්ට් එක මම කොහොමද කියලා හරියටම දන්නේ නැහැ. හැබැයි රිවිව්ස් වල දාලා තිබුණා මේක හොඳයි කියලා. ඒක නිසා මම ගත්තා ඉතින්. මම මේක පාවිච්චි කරලා බලලා තමයි ඔයාලට කියන්න වෙන්නේ. අපි ඉතින් ක්‍රීම් චුට්ටක් අරන් මෙහෙම ගාලා බලමු. හැබැයි ඒක ගාපු ගමන්ම ස්කින් එකට උරා ගන්නවා. අර පොඩි සුදු පාට ගතියක් තියෙනවා. ඒකත් චුට්ට වෙලාවක් යනකොට ඒ ගතිය නැති වෙනවා. මේක මම ගත්තේ රුපියල් 600 ගානකට. ඊළඟට නම් තියෙන්නේ මම ආසම දේ. මෙන්න බලන්නකෝ ලස්සන බෑග් එකක්. මේකේ කලර් එක දැකලා තමයි මම ඕඩර් කරේ. අපි බලමු කවර් එක ගලවලා. ගොඩක්ම ලස්සනයි මේ බෑග් එක. බලන්න ඒකේ තියෙන ෂයින් එක. මේ විදිහට තමයි ඒක තියෙන්නේ. CR පොතක් එහෙම දාගන්න පුළුවන් මේ බෑග් එකට. අපි බලමු මේකට ඇවිල්ලා තියෙන පටිය මොකක්ද කියලා. ගෝල්ඩ් චේන් එකක් තමයි මේකට තිබුණේ. මේ චේන් එකත් ගොඩක් ලස්සනට තියෙනවා. බලමු ඉතින් බෑග් එකට මේ පටිය මං හිතන්නේ මදි වගේ කියලා මට හිතෙනවා. මෙහෙම තමයි ඇතුලේ තියෙන්නේ. ලොකු පොකට් එකක් විතරයි තියෙන්නේ. ඇතුලේ පොඩි පොකට් මුකුත් නැහැ. ඇතුලේ නම් ගොඩාක් ලොකු ඉඩ ප්‍රමාණයක් තියෙනවා. රුපියල් 10කට තමයි මම මේ බෑග් එක ගත්තේ. මම මේ පටිය දාගන්න තමයි හදන්නේ. පටිය නෙමේ ළමයි. ගෝල්ඩ් චේන් එක. මම මේක දාගන්න ගමන් තමයි ඉන්නේ. ඒත් මට හරියට ඒක දාගන්න බැරි වුණා. මේ විදිහට තමයි මේක අරන් යන්න තියෙන්නේ. ගොඩක් ලස්සනයි මේ බෑග් එක. මං වීඩියෝ එක අවසානෙට දාන්නම් බෑග් එක පටිය සෙට් කරගත්තට පස්සේ තියෙන විදිහ. මගේ වීඩියෝ බලන්න ඔයාලා ආසයි නම් දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න. පරිස්සමින් ඉන්න හැමෝම. මගේ channel එකත් subscribe කරන්න මගේ යාළුවනේ.